ගෙවුණු සති කිහිපය තුළ ශ්‍රී ලංකාවේ පැවති අධික උෂ්ණත්වමය තත්ත්වය නිමා කරමින් මේ එළඹෙමින් පවතින්නේ දිවයින තුළ ඇතිවෙමින් තිබෙන අඛණ්ඩ ඍතුමය වෙනස් වීමකටයි. ඒ හේතුවෙන් ඉදිරියට ඇතිවිය හැකි වර්ෂාපතන තත්ත්වයන්හි වැඩිවීම සහ කාලගුණ තත්ත්වයේ ඇතිවිය හැකි වෙනස් වීම පිළිබඳ දත්තමය වාර්තා සහ අනාවැකි අද මෙම වීඩියෝවෙන් අපි ඔබ වෙත ගෙන එනවා. මේ වන විට ශ්‍රී ලංකාව වියලි කාලගුණ තත්ත්වය නිමා කරමින් වැසි සහිත කාලගුණ තත්ත්වයට පැමිණෙමින් පවතිනවා. එබැවින් ඉදිරි දිනවලදී රට පුරා වර්ෂාපතනය විශේෂයෙන් වැඩිවනු ඇතැයි අපේක්ෂා කරනවා. අප්‍රේල් මාස 22 සිට මැයි 1 වන දින දක්වා මෑතකාලීන වර්ෂාපතන දත්තවලට දැන් අවධානය යොමු කරමු. පසුගිය දින කිහිපයේ එනම් අප්‍රේල් 22 සිට 28 දක්වා සාමාන්‍ය දෛනික වර්ෂාපතනය මිලිමීටර් 4ක් ලෙස වාර්තා වුණා. මෙම කාලය තුළ වැඩිම වර්ෂාපතනය කුරුණෑගලින් මිලිමීටර් 61ක්, කටුනායකින් මිලිමීටර් 50ක් සහ වවුනියාවෙන් මිලිමීටර් 45ක් ලෙස වාර්තා වුණා. මීළඟට මැයි 5 සිට 11 දක්වා කාලය සඳහා පුරෝකථනය කළ කාලගුණ අනාවැකිය දෙසට අවධානය යොමු කරමු. ඉදිරි සතියේදී ශ්‍රී ලංකාව පුරා වර්ෂාපතනය වැඩිවනු ඇතැයි අපේක්ෂා කරන අතර බටහිර කඳුකරය සහ තැනිතලා ප්‍රදේශවලට මිලිමීටර් 105ත් 125ත් අතර ප්‍රමාණයක වර්ෂාපතනයක් ලැබිය හැකි බව අපේක්ෂා කරනවා. රටේ සෙසු ප්‍රදේශවල මධ්‍යස්ථ මට්ටමේ සිට ඉහළ වර්ෂාපතනයක් අපේක්ෂා කරන අතර දකුණු තැනිතලා, නැගෙනහිර කඳුකරය සහ තැනිතලා ප්‍රදේශ සඳහා මිලිමීටර් 55 සිට 85 දක්වාද, උතුරු තැනිතලා සඳහා මිලිමීටර් 25 සිට 55 දක්වාද වර්ෂාපතනයක් අපේක්ෂා කරනවා. මීළඟට ඍතුමය සුළං තත්ත්වයේ වෙනස් වීම, සුළඟේ වේගය සහ සුළං දිශාවට බලපෑ හැකි අයුරු නිරීක්ෂණය කරමු. මේ වන විට කාලගුණ රටාවන්හි ප්‍රධාන වෙනසක් සනිටුහන් කරමින් ඍතුමය සුළං වෙනස් වීම දැනටමත් සිදුවෙමින් පවතිනවා. අප්‍රේල් 20 සහ 26 අතර කාලය තුළ සුළං ප්‍රධාන වශයෙන් ගිනිකොන දෙසින් පැමිණි අතර එය තප්පරයට මීටර් 1 සිට 3 දක්වා වේගයකින් පවත්වාගෙන යනු ලැබුවා. මීළඟට දිවයිනේ විවිධ ප්‍රදේශවල වාර්තා වී ඇති උෂ්ණත්ව තත්ත්වයන් දෙස අවධානය යොමු කරමු. අප්‍රේල් මාසය සඳහා උෂ්ණත්වය සාමාන්‍ය ලෙස පැවතුන අතර ශ්‍රී ලංකාවේ දෛනික සාමාන්‍ය උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 32.9ක් ලෙස වාර්තා වුණා. උපරිම උෂ්ණත්වයක් දකුණු තැනිතලාවෙන් වාර්තා වූ අතර එය සෙල්සියස් අංශක 33.4ක් දක්වා ළඟා වුණා. මුහුදු මතුපිට උෂ්ණත්වය සැලකිය යුතු ලෙස උණුසුම් වූ අතර එය සාමාන්‍යයට වඩා සෙල්සියස් අංශක 1 සිට 1.5 දක්වා අගයක පැවතුණා. මීළඟ සතියේත් සිකුරාදා දින මේ අයුරින්ම නවතම කාලගුණික තොරතුරු රැගෙන එනතේ වීඩියෝ එක ෂෙයා කර ශ්‍රී ලංකාවේ දේශගුණික සාක්ෂරතාවයේ ඉහළ නැංවීමට ඔබත් දායක වන්න. ඒ වගේම අපගේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එක ක්ලික් කරන්න.